එතන මගේ පුංචිට තමයි මේ පෝස්ට් එක හම්බ වෙන්න කණ්ඩල මේ හොටල් ස්කූල් එකක් තියෙනවා කියලා. පළවෙනියට මාපුවාම CV එකක් හදාගෙන මං ආවා. ආපුවාම මෙතන ගොඩක් අය හිටියා මටත් බයත් හිතුණා. හරියටම සතියක් විතර යනකොට මට කෝල් එකක් එනවා මම මේකට තේරුණා කියලා. ඉදිරියම මුලින්ම අකමැති වුණා. ගමේ මතේ තියෙනවා මෙහෙම හොටෙල් රස්සාවට ගියොත් මෙහෙම වෙයි කියලා ළමයෙකුට මෙහෙම වෙයි කියලා. පස්සේ කියලා මම කියලා හොඳයි කියලා ළමයෙකුට 10 වෙනකොට කියලා මේක ඔෆ් කරනවා. හයින් පස්සේ හොටෙල් එකෙන් එළියට බහැරව යන්න බෑ කියලා ළමයෙකුට. විස්තර කියලා ඊට පස්සේ අම්මා අඳුරන කට්ටිය ඉන්න හොටෙල් එකේ. ඒ ආරංචි මාර්ග වලින් ගෙදර අය කැමති වුණා. බයක් පොඩ්ඩක් තිබුණා. බය තිබුණාට එතන අපි වටින් හොයලා බලනකොට අපිට දැනුණා එතන ගොඩක් ආරක්ෂාවක් තියෙනවා කියලා. ඒ සර්ලා ගොඩක් හොඳයි. අපි ගිහිල්ලා කතා බහ කරා. The TUI Academy at Edgars Pence Hotel Management is a venture that we partnered in 2019 and very strongly continuing till today with the primary aim of providing employable training for youth of Sri Lanka, attracting youth of Sri Lanka to come into the industry, specifically focusing into the female talent because the industry at large needs more female coming into the industry, and also 51% of Sri Lankan workable population is females. So therefore it makes perfect business sense for us also to attract females coming into that. අපිට දැන් අපිව ගන්න පළවෙනි දවසේ අම්මලාටත් එන්න කියලා තිබ්බා. අම්මිලාව හැම තැනම අරන් ගිහිලා පෙන්නලා මේක කියන්නේ රෙස්ටුරන්ට් එකේ ඉඳලා කිචන් එකේ ඉඳලා හැම තැනම පෙන්නලා මේ හැම දෙයක්ම යාලට ගයිඩ් මේ එකක් දීලා තිබුණා මෙහෙන්. අපි ඕෆ් වෙන ටයිම් එක තියෙනවා. ඒ වෙලාවට ටිකක් රෑ වුණොත් එහෙම අපි එකමඩේෂන් වලට යනකම් අපේ එකමඩේෂන් එක ගාවට එනකම් සිකියුරිටිලා ඉන්නවා. ඒ වගේ ආරක්ෂාවක් තියෙනවා. කවදාවත්ම කිසිම දෙයක් එහෙම වැරදි දෙයක් වෙලත් නැහැ. කවදාවත් කරදරයක් වෙන්න ඉඩකුත් නැහැ. In terms of accommodation, we provide probably one of the best that any hotel can provide for in terms of hotel accommodation for the staff, for the female staff especially. In terms of training, when they come in for their industrial training here into the restaurants and the kitchen, we don't exclude them from our other training. So we include them all into English classes to all the other classes, first aid, whatever it is. We make sure that they are also part of their team. හොටෙල් එක ගැන හොඳ තමා කියන්නේ. ඒ කියන්නේ හැමෝම ගැන. එයා ගාව ඉන්න පොඩි සේවකයා ඉඳලා කියන්නේ සිකියුරිටි එකේ ඉඳලා ගත්තාම ඒ ඇන්ටි එහෙම කියලා එයාගේ රූම් එකේ ඉන්න ඇන්ට්ලා දෙන්නෙක් ඉන්නවා. එයාලා දෙන්න ගැන හරි ආසාවෙන් කියනවා. මෙයාලා අම්මා මෙහෙමයි මට උදව් කරනවා. මම කොස් එක කරනතර මට ගෑල් ළමෙක් වශයෙන් සර්ගෙන් පින් ළමයින්ගෙන් ගොඩක් සහයෝගය මෙහෙම කරන්න එපා නංගි මෙහෙම හොඳ නැහැ. කෑවදවා වඩ ගෙදර යන්න ඕනේද? හදිසියෙන් ගෙදර දැනුවත් කරන්න ඕනේද කියලා ශනිකව තීරණ ගන්න ඔක්කොම උදව් කරනවා. We have a wonderful support system. All our departments has female staff members. So I have this lady Chandani. She actually joined as a gardener here, and today she's one of the chef de parties in the kitchen. And so what we do is she's like the mother for these children who are in the kitchen. So whatever the issues, she's like the mentor. She will look after them. හොටෙල් ස්කූල් එකට යන්න ගත්තට පස්සේ ගොඩාක් දේවල් එයාගේ කලින් තිබුණු දේවල් නැතු එයා ගොඩාක් දේවල් වෙනස් කරගත්තා. ගොඩක් තමන්ගේ දේවල් තමන් තනියෙන් කරගන්න ගොඩක් උත්සාහ කරා. ගෙදර පිරිසිදුභාවය තනියම එයා දේවල් කරගත්තා. කැම්බීම් හදන පැත්තෙන් එයා ගොඩක් උත්සාහ කරා මේකේ දේවල් හදලා බලන්න කලින් කරපු නැති ළමයෙක්නේ. ඒ දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මම ඒ FMB කරන ගමන් මගේ නිවාඩු දවස් වලින් අඩු කරගෙන මම කිචන් එකේ වැඩ කරා. ඊට මේ තරඟ වලට දැම්මට පස්සේ මම FMB එකෙන් තරග කරා. මම ආසයි යාලා තරඟ වලින් ඇත්තටම දිනනවට දිනන ඇවිල්ලා මට කිව්වා මම මේ තරඟෙ දිනුවා කියලා මට ෆොටෝ එක දැම්මා. මම ගොඩාක් ආසාවෙන් ඒක ආසාවෙන් කොම්පියුටර් තව වඩා ඉස්සරහට යන්න පුළුවන්. ඔය ගමනේ යන්න මං එයා දකින්න හොඳ තැනක. එයා මේ පොඩි කාල සීමාවෙන් එයා ගිහිල්ලා තියෙන දුර දැක්කහම ඒ මාස 6නේ මම හිතනවා එයා සෑහෙන දුරක් යයි කියලා. By pursuing careers in the tourism sector, young women in particular gain access to many job opportunities, to life opportunities, and we have seen many great examples in TUI Academy programs worldwide of young women using their participation in the TUI Academy program as a starting point into a self-determined, successful life. And this then in turn enables them to
pay back to their communities and to positively contribute to the communities they live in. මං දැන් FMB කරලා FMB ඉඳලා කිචන් මාරුවෙන් හදනවා. මං චෙෆ් කෙනෙක් 5 star hotel එකක ස්නෙගිටු වගේ එතනට ට්‍රේනින් වෙලා පිට රටක අපේම හොටෙල් එකක ජොයින් වෙලා එහෙ ලොකු චෙෆ් කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු. මුලින්ම මම දැනට අදහස තියෙනවා දැන් අම්මිගේ රෙස්ටොරන්ට් එක ගන්න තියෙන්නේ. මං ආසයි කැෆේ එකක් දාන්න තව. ඒ කියන්නේ මම මුලින්ම පේස්ට්‍රි හිටියා මාස 3ක්. එතනින් ගත්ත දේවල් තියෙනවා තව මට වෙනම කෝස් කරන්න පුළුවන්. එහෙම දේවල් කරලා දැනට මං අම්මිත් එක්ක ප්ලෑන් කරලා තියෙනවා කැෆේ එකක් දාන්න. You know, one of the things that when we think about these programs like employability, it requires solid partners. Aiken Spence Hotels and a variety of other hotel companies, for example, have really come together, stepped up, put their contribution, their time, their energy, their money on the line to help bring this program to life. And without them, none of this would happen. Our fundamental goal at the World Sustainable Hospitality Alliance is our cornerstone philosophy of net positive hospitality, giving back to the destination more than we take. Tourism is a privilege, not a right. And when you come at it from that perspective, you understand the opportunity that we have to serve this planet.